විඩේ කොමලවරුන් අද අපි දෙයමස වචනේ පොඩි පණවිඩයකට අප දැනුම් කරනවා. ඉතින් ක්‍රියා 14 රටේ කියනවා මවකුස පටන් කරෝ පාද දුර්වල වූ සිකලකත් නාවිද්දාව එක්තරා මිනිසෙක් නුස්ත්‍රාවේදී ඉඳගෙන උන්නේය. ඔහු පවුල් කතා කරන ඇසුවේය. පවුල් ඔහු දෙස ඇස්වමා සුවේ ලබන්ට ඔහුට ඇදහිල්ල තිබෙන බව දැක නැගිට නුඹේ පාදවලින් කෙලින් සිටපන්නයි මහත් අඩින් කීවේය. එවිට ඔහු පැන නැගී ඇවිද්දේ. හලෙලූයා. මෙතන පවුල්තුමා හිත හිටියේ නැහැ. මෙයාගේ කකුල් ශක්තිමත් වෙන්න පුළුවන්කමක් තියනවද? වෛද්‍ය විද්‍යානුකූලව මේක වෙන්න පුළුවන්ද? මට ලැජ්ජා වෙන්න වෙයිද මේක උන් නැත්නම්? ඒ වගේ දේවල් පවුල්තුමා හිතේ දිරේ නැහැ. හලෙලූයා. අපි ඉපදිලා ඉන්නේ දෙයම්වසක වචනේ. එතකොට අපි දෙයම්වසක වචනේ ඉපදිලා ඉද්දි අපි කතා කරන දේවල් වෙනවා. හලෙලූයා. යෝහාන කීකේ කියනවා පටන් ගැනීමේදී වාක්‍යano සිරිසක. වාක්‍යano දෙයම්වහන්සේ හා සමග සිරිසක. වාක්‍යano දෙයම්වහන්සේව සිරිසක. උන්වහන්සේ කරනකොට ගැන සියල්ල සාධන ලද්දේ. හලෙලූයා. උන්වහන්සේ කරනකොට සියල්ල සාධන ලද්දේ. ඒ හැමදේම හටගත්තු උන්වහන්සේ කරනකොටගෙන. ඒ කියන්නේ වාක්‍යano කරනකොටගෙන. ඒ කියන්නේ උන්වහන්සේගේ වචනේ කරනකොටගෙන. හලෙලූයා. ඒ වචනේ කතා කරපු සුද්ධාත්මයන් වහන්සේ දැන් ඉන්නේ අපි තුල. හලෙලූයා. ඒ කියන්නේ අපිට හිතන්න දෙන්න අපිට හිතින්න දෙයක් නැහැ. මේ දේවල් මේ විදිහට වෙන්න පුළුවන්ද? මේක මේ විදිහට වුණ නැත්නම් මට ලැජ්ජ වෙයි. එහෙම කිසිම දෙයක් වට හිතන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද ඔයා කතා කරන දෙයක් මාසෙක වචනේ. හලෙලූයා. ඔයා තුලින් සුද්ධාත්මයන් වහන්සේ ඔයා තුලින් කතා කරන්නේ. දොස්තර කියන්න පුළුවන් මේ ලෙඩේට ඔයාට සුව කරන්න බෑ. ඔයා මැරෙනකම් ඔයාට මේ විදිහට ඉන්න වෙන්නේ. ඔයාට හැමදාම මේ විදිහට ඔයා හැමදාම පැරලයිස් වෙලා ඉන්න වෙන්නේ. ඔයාට කවදාවත් ඇවිදින්න වෙන්නේ නැහැ. කියන්න හැබැයි හිතන්න මේ උපතේ ඉඳන් ඇවිදලා තියෙන මිනිස්සේ. ඉපදිච්ච දවස් ඉඳන් කවදාවත් ඇවිදලා නැහැ. පවුල්තුමා ගියා නැගිටලා ඇවිදින්න කිව්වා. එච්චරයි. හලෙලූයා. අපි වචන කතා කරද්දී ඒ කතා කරද්දී අපි දෙයම්මාසගේ වචන නිදහස් කරන්නේ. අපි කතා කරන්නේ දෙයම්මාසගේ වචන. ඒ අපි කතා කරද්දී ඒ අදාළ පුද්ගලයා තුල ඒ ඇදහිල්ල ඒ සබ්ස්ටන්ස් එක තියෙනවා නම් ඇදහිල්ල කියන්නේ ද්‍රව්‍යයක්. ඒ ද්‍රව්‍ය එයා තුල තියෙනවා නම් ඒ දේ ලබා ගන්න ඒක අපි කතා කරපු ගමන් ඒක සින්ක්‍රොනයිස් වෙනවා. හලෙලූයා. ඒක එයාගේ කරගත්ත ගමන් ඒ දේවල් මැවෙන්න පටන් ගන්නවා. හලෙලූයා. අපි කතා කරද්දී දේවල් අලුතෙන්ම වෙනවා. වෛද්‍යවරු මොනවා කිව්වත් මේක මේ විදිහට වෙන්න බෑ මේක ආයේ වැඩ කරන්නේ නැහැ කියලා කිව්වොත් අපි වචන කතා කරද්දී ඒ මැරිච්ච දේවල් වගේ වක්ගඩුව නැති වෙලා වගේ වක්ගඩුව මැරිලා ඒ වගේ දේවල් කියද්දී ඔයා වචන කතා කරන්න. මොකද ඔයා කතා කරන වචන වල දේවල් අලුතෙන් මැවීමට හැකියාව තියෙනවා. හලෙලූයා.